අයිබන් සුබ දවසක්. මම අද ටවුමට ගියා පුවක් කායක් අරගෙන ඒ කඩේ යකඩත් ගන්නවා. ඉතින් මේ යකඩ බඩු ගොඩේ තිබුණා මේ ඩෙක්ස් බයික් එක. ඇත්තටම මට පුංචි ආසාවක් තිබුණා අපරාධේ මේ බයික් එක යකඩ වලට දීලා උණු කරලා දාන්න කියලා. ඒ බයික් එකේ වටිනා කෑලිත් තිබුණා. ඉතින් අතන මම හොඳ ඩෙක්ස් බයික් එකක් හොයා හිටියේ. සාමාන්‍ය ගානකට ඒත් හම්බුන්නේ මේ පැත්ත පළාතේවත් නෑ. ඇත්තටම ඩෙක්ස් බයික් එකක්. ඉතින් මේ ඩෙක්ස් බයික් එක මම ආසාවට වගේ ගෙදර ගෙනහිල්ලා තියාගන්න තමයි ගෙනියන්නේ. රෝද දෙයක් හයි කරලා. එතන පදින්න නෙමෙයි, පාරේ පදින්න නෙමෙයි. ආසාවට ලස්සනට තියාගන්න. ඉතින් මේ ඩෙක්ස් බයික් ඕගොල්ලෝ මේ වගේ විකුණන්න එපා. මම ඒ පිළිවෙල දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතනම දි รา පත් වෙන්න දෙන්නත් එපා. අපරාධේ මම මේ ගෙදර ගෙනල්ලා හොදනවා. බයික් එක හොදපුවම ඇත්තටම සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. හැබැයි පොඩ්ඩක් දි รา පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බයික් ජපානයේ මේ වෙනකොටත් නිෂ්පාදනය කරනවා. ඇත්තටම තා ඉහළ මිල ගණන් වල තමයි අලෙවි කරන්නේ. ඇත්තටම හුරු බූටි ලස්සනම බයික් එකක් තමයි මේ Honda Dex එක. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්නේ මේ වගේ බයික් තියෙනවා නම් මයි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට ලොකු ගානකට විකුණ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ බයික් දි รา පත් වෙන්නලා තියෙනවා නම් යකඩ වලට දෙන්න එපා. මට පොඩ්ඩක් කියන්න. ඉතින් මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ බයික් එක. ඉතින් ඔයාලට මේ වගේ බයික් මම මේ වීඩියෝ ඉදිරියට අරන් එනවා. ඒ සඳහා මගේ channel එක subscribe කරලා තියාගන්න. ගොඩක් ස්තුතියි.